ඔන්න ඉතින් අද මම ආවා මගේ පළවෙනි වීඩියෝ එක අරන්. ඉතින් මොකද වෙන්නේ? හරි වැඩි කතා ඕනේ නෑ අපි යමු අපේ වීඩියෝ එකට. හෝ චුට්ටක් ඊළඟ වීඩියෝ එකේ ඉන්ට්‍රෝ එක දාන්න. ඉතින් බොයිස් ඔයාලා දන්නවද ලෙවල් එකේ টොප් අප් සුල්තාන්ලා ලංකාවේ ඉන්නවා කියලා? මං ID 3ක් අරන් ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ටත් ID ගහලා බලන්න පුළුවන්. අපි යන් අපේ පළවෙනි ID එකට. මෙන්න මගේ පළවෙනි ID එක. මෙන්සෝ ස්ටෝ කියලා තමයි ඉන්නේ. අපිට කිව්වම් මලම කරදරයක් නේ. ප්‍රයිම් මටේ ඉන්නේ. බදර්ස් කියලා ගිල් එකක ඉන්නේ. ඇනිමේෂන් එකක් එහෙම දාලා. බ්ලූ ක්‍රිමිනල් එහෙම දාලා. හොඳට රොක් සුල්තාන් කෙනෙක්. මෙන්න ලෙවල් එකේ මැච් එකක් ගහලා නැහැ. වෙපන් එහෙම පෙන්වන්නේ නැහැ මැච් ගහලා නැහෙනි. ගෝල්ඩ් ක්‍රිමිනල් මේ ලිමිටඩ් එඩිෂන් එහෙම අරන් තියෙනවා. අපි ලයික් කිව්වොත් දාමු. ඔයගොල්ලන්ටත් ඇවිල්ලා මේ බලන්න පුළුවන් ID එක. ඔන්න ඉතින් දෙවෙනි ID එක තමයි හසාලයි. එයාත් ලෙවල් එකේ ඉතරම අරකට ගන්න টොප් අප් කරලා නැහැ. ප්‍රයිම් 6 මේ ළඟදී ආපු ඇනිමේෂන් ටික එහෙම අරන් තියෙනවා. හසාලයි කියලා ටික්ටොක් පේජ් එකක් තියෙනවා. ගිහින් බලන්න පුළුවන්. 50 ස්කින් තියෙනවා 1 2 3 4 5 8ක් කියන්නේ මේකේ 10ක් විතර තියෙන්න පුළුවන්. 8යි දාන්න පුළුවන්. බුය පාස් එහෙම දාලා තියෙනවා. ලෙවල් එකේ ගාලා නැහැ නේ ඉතින් මැච් ලෙවල් එකේ කියන්නේ. කිට් ටික ඩවුන්ලෝඩ් කරලා බලන්න. හොඳ ඇනිමේෂන් එකක් එහෙමත් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක මගේ පළවෙනි ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරපු නැති කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න. ඩවුන්ලෝඩ් නෑ මං අනිත් දවසේ වීඩියෝ ගේනකොට සේරම ඩවුන්ලෝඩ් කරලා ගේන්නම්. මෙන්න හරි දැම්මත් තමයි ඉතින් ශ්‍රී ලංකාවේ කොල්ල කියන්නේ ඉතින් තනි ගැම්ම. ඔන්න ඉතින් අපේ තුන්වෙනි සහ අවසාන ID එක තමයි මේක. නූප් 1 මිලියන්. මේක ශ්‍රී ලංකාවේද කියන්නත් බෑ. ඒ වුණාට සිංගප්පූරු රීජන් එකේ තියෙන හින්දා ශ්‍රී ලංකාවේ නොවේමයි කියලා කියන්න බෑ. ගාලා නෑ. ප්‍රයිම් එක නම් පෙන්නන්නේ නෑ. හැබැයි බුය පාස් එක දාන් ගිහිල්ලා තියෙනවා. කිට් ටික ඇනිමේෂන් එකක් තියෙනවා. අඩුපාඩු තියෙනවා නම් කියන්න මේ වීඩියෝ එකේ. කැම්මක් තමයි ඉතින්. ඉතින් එන සෙට් එක මම යනවා. අයිමත් එන දවසක සෙට් වෙමු. එහෙනම් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.